විපක්ෂයේ තරම් කලබල වෙච්ච කෙනෙක් මේ ආයෙත් කවුරුවක් නැහැ. දංකුඩ ටිකක් ලොඳ ටිකක් හූරලා කාපු කට්ටක් ඉදිරි කරපු රටක් අපේ අතේ තියුවේ. පහුගිය ඡන්දයෙන් සෙට්ට පෝච්චි වෙන්න ගෙදර යවපු විපක්ෂයට අයවැය කෙලමෝලෙන් යන්නාසේ තමයි දැන් උන්ට දෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා අදනානන් ධනේ අනනුප්පදිය මානේ දියාලිද්‍යං වේපුල්ල මගමාසී. දකින්න වෙයි. ඒ නිසා ඊටාම කුඩා සිද්ධීන් වලට තමයි ලඝු කරන්නේ. ඉතිහාසයේ අධ්‍යාපනයට වෙන් කරන ලද වැඩිම මුදල මේ අයවැයෙන් වෙන් කරලා තියෙද්දි උදෑසන එක්තරා නීතිඥ මහත්මයෙක් කියනවා අයවැයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් එක වචනයක් නැහැ කියලා. ඊටාම කුඩාම පාර්ශවයන් තමයි මෙහුන් මේක අල්ලගෙන තියෙන්නේ. අද විපක්ෂයේ තරම් කලබල වෙච්ච කෙනෙක් මේ අයවැයට කවුරුවක් නැහැ. ඉතිහාසයෙන් මම මෙහෙම අයවැයේ විවාදවල දැකලා නැහැ. මහා දැවැන්ත කලබලයක් තියෙනවා. ඒ කලබල වෙලා තියෙන්නේ. ගරුමුලාසන ආණ්ඩුවේ മന്ത്രിතුමා ඉතිහාසයේ අපි ප්‍රස්තාව පිළිලක් ඇහුවා. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න වගේ කියලා එකක් ඇහුවා. දැන් ඒක මේ විපක්ෂයේ කලබල වීමත් එක්ක මම හිතනවා ඒක දැන් වෙනස් වෙලා තියෙනවා. ඒ තමයි පහුගිය ඡන්දයෙන් සෙට්ට පෝච්චි වෙන්න ගෙදර යවපු විපක්ෂයට අයවැය කෙලමෝලෙන් යන්නාසේ ඒක තමයි දැන් උන්ට දෙන්නේ. ඒක තමයි දැන් උන්ට දෙන්නලා තියෙන්නේ. නිසා විශාල කලබලයක්. ඒකත් අර උදේ විතරයි. දැන් අර උදේ එක්කෙනෙක් ඉන්නවා දයාසිරි ගරු මන්ත්‍රීතුමා. එයාට රෝගයක් වෙනදිලා තියෙන්නේ. මම දන්න විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඇත්තටම ඇහුවා මෙන්න මෙහෙම ලක්ෂණ තියෙන මිනිස්සෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මොකද්ද මේ රෝගේ? ඇත්තටම උන්ට හඳුනා ගන්න බෑ රෝගේ. ඉතින් මට මෙයා ගැන දුක හිතලා මම ඉන්ටර්නෙට් එකට ගිහින් ඒ පාර බැලුවා. බලනකොට මට ඒ රෝගේ අහුණා. ඒක හඳුන්වලා තියෙන්නේ MM කියලා. ඒ රෝගේ MM. ඒක බලනකොට දිගට බලනකොට මීඩියා මේනියා. ඒ රෝගේ හඳුන්වන්නේ මීඩියා මේනියා. ඒ රෝග ලක්ෂණ තමයි මයික් එකක් දකින්නකොට කැමරාවක් දකින්නකොට පුටුවේ ඉන්න බෑ. කෑ ගහන්නමයි හිතෙන්නේ. දැන් නෑනේ. මීඩියා මේනියා නෝ. අර උදේ රින්ග විතරයි ඉන්නේ. ඉතින් අන්න ඒක නිසා එහෙම විපක්ෂයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒක නිසා එයාගෙන් බෝලා තියෙන්නේ. ඔව්. ඉතින් ඒක නිසා දැන් එහෙම විපක්ෂයක් තියෙන්නේ. ඊට වඩා මම හිතන්නේ අපි මේ පළල් අර්ථකින් තමයි දකින්නේ. මේ යෝධ ගමනක ආරම්භක මංගල පියවර. එහෙම එකක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම ගරු මුලාසනාරූඪ മന്ത്രിතුමනි අපි දන්නවා පහුගිය කාලේ මේ මහා ආර්ථික උස්තාද්ලා ධනවාදයේ කප්පිත්තෝ මේ න්‍යායාචාර්යවරු මේ රට කොතෙන්ද ගෙනාවේ? ඩොලර් මිලියන 20ක් නැතුව තෙල් ටික හරවලා යනකොට ගෑස් ටික ගේන්න බැරි වෙනකොට ඒ වගේම මිනිස්සු පොලිමේ මැරෙනකොට රට බංකොලොත් කියලා ලෝකේ හඳුන්වනකොට එහෙම මහා ජරාජීර්ණ රටක් නිර්මාණය කරේ. කොළ පාටින් වෙන්න පුළුවන්, නිල් පාටින් වෙන්න පුළුවන්. මේ ඔස්තාද්ලා අන්තිමට ගෙනාවේ එතන සීල් ගැහුව ලංකාවට බංකොලොත් රාජ්‍යයක් කියලා. එහෙම රටක් මේක. එහෙම නැතුව මෙයාලා දැන් හිතනවා ගත්ත ගමන් නිකන් කේතුමති පුරවරේ වගේ බණ්ඩාගාර පුරවල ගියේ ඇයි බෙදන්නේ නැත්තේ කියලා. බෙදන්න මගුලක් තිබුණේ නැහැ. දංකුඩ ටිකක් ලොඳ ටිකක් හූරලා කාපු කට්ටක් ඉදිරි කරපු රටක් අපේ අතේ තියුවේ. එහෙම එක දවසකින් දෙකකින් වෙනස් කරන්න බෑ. දැන් අහනවා අරක කළාද මේක කළාද දිනේ හරිද කරනවා මහත්තුරුනි. බය වෙන්න එපා. බලය ගත්ත පහකට ඒ පහ කරනකොට අවුරුදු 25කින් අපේ පක්ෂය ගෙදර යවන්නේ නෑ කියන එක මතක තියාගන්න. අවුරුදු 5ක් කරනකොට විපක්ෂය ආයෙ සෙට්ට පෝච්චිම තමයි. විපක්ෂ පහ නෙමෙයි ඉතුරු වෙන්නෙත් නෑ. ඉතුරු වෙන්නේ නැහැ විපක්ෂය. 2029 නොවැම්බර් මාසේ 15 ලංකාවේ මරණ දැන්වීමක් ඇලෙවි. මොකද්ද කියන්නේ මරණ දැන්වීම? 1947 උපත ලබා අවුරුදු 83ක් කල් ගෙවන ලද විපක්ෂය අභාව ප්‍රාර්ථූ සෙයින් අවමංගල කටයුතු මැදමුලන කනත්තේ සිරිකොතා දහනාගාරයේදී අපරභාග 4:30ට සිදු කරනු ලැබි. මල් වඩන් අනවශ්‍යයි, රතිඤ්ඤා අවශ්‍යයි. විපක්ෂය එතනින් ඉවරයි. මේ ඊගාව ඡන්ද විපක්ෂයක් එයිද? එහෙම ඉන්නේ නැහැ. මේ ටික කරනකොට එහෙම ඉන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙන බරපතල වගකීමක් දැන්. ආර්ථිකේ බරපතල හැකිලීමකට ලක් කළා. ශ්‍රින්ක් කළා. ඒක ඇත්ත. ආර්ථික අර්බුදයක් ආවා. ආර්ථික අර්බුදයක් එනකොට ආර්ථිකය හකුලන්න ඕන හරි. පහුගිය කාලේ හැකිලුවා. හැබැයි මේ හැකිලීම දිගටම තියාගෙන ගියොත් මොකද වෙන්නේ? රැකියාව නැති වෙනවා, වෙළඳපොළ හැකිලෙනවා, භාණ්ඩ මිල ඉහළ යනවා, නිෂ්පාදනය කඩාගෙන වැටෙනවා. එහෙමයි. අර්බුදයක් වෙලාවට ආර්ථිකය හකුලන එක හරි. හැබැයි මේක දිගටම එහෙම තියාගෙන යන්න බෑ. ධනය තමයි ප්‍රධානම කාරණාව. චක්කවර්ති සියනාද සූත්‍රයේ කළු මුලාසනාරූඪ මන්ත්‍රීතුමා බුදුහාමුදුරෝ දේශනා කරනවා අදනානන් ධනේ අනනුප්පදිය මානේ දියාලිද්‍යං වේපුල්ල මගමාසී. මොකද බුදුහාමුදුරෝ කියන්නේ? දිලින්දන්ට ධනේ නූපදිනා කල්හි දිලින්දන් හොරගම් කරනවා, ගහ ගන්නවා, මරා ගන්නවා, එනකොටා ගන්නවා, සමාජයක් විනාශ වෙනවා. ප්‍රධානම කාරණාව ධනය. අදනානන් ධනේ අනනුප්පදිය මානේ දියාලිද්‍යං වේපුල්ල මගමාසී. ධනය තමයි ප්‍රධානම කාරණාව. මේම අර්බුදයක් ආපු වෙලාවට මට මතකයි යුරෝපේ හැමෝම එකතු වෙලා ගියා කේන්ස් සම්බෙන්. එමා දාර්ශනිකයා ආර්ථික විද්‍යාඥයා හම්බෙන්න ගියා. කේන්ස් ගාවට ගිහිල්ලා කියනවා දැන් මෙන්න මෙහෙම ලොකු අර්බුදයක් තියෙනවා. බඩු මිල වැඩි වෙලා, රසා නැති වෙලා, ආර්ථිකය හැකිලිලා දැන් මොකද කරන්නේ? අන්න ඒ වෙලාවේ කේන්ස් කියනවා ඔය ඔක්කොම ජනතාව ගේන හයිට් පිටියට. ගෙනල්ලා මොකද කරන්නේ? උදේ ඉඳලා කියන්න දවල් 12 වෙනකම් වලවල් හරන්න කියලා. දවල්ට ඊට පස්සේ කන්න දෙන්න. ඊට පස්සේ මොකද කරන්නේ? අර හාරපු වලවල් ටික වහන්න කියන්නේ. හවස මොකද කරන්නේ? ඒ මිනිසුන්ට පඩි ගෙවන්න.
ඊට පස්සේ දත් ඕක් කරා. ඊට පස්සේ දත් ඕක් කරා. ඊට පස්සේ කේන්ස් කියනවා තුන්වෙනි දවස් හතරවෙනි දවස් යනකොට මිනිසුන්ට මුදල් එනවා. මුදල් එනකොට අතින් බලවල හරන්න බෑ. එතකොට ග්ලව්ස් ඉල්ලනවා. ඊතලේ ඉන්න බෑ සපත්තු ඉල්ලනවා. ඇලවංගු ඉල්ලනවා. උදළු ඉල්ලනවා. වට්ටි ඉල්ලනවා. අන්න එහෙම තමයි ඉල්ලුමක් ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි ඒකට සැපයුමක් ඇති වෙන්නේ. ආර්ථික අර්බුදයක් ආවට පස්සේ යම් වෙලාවක ඒක හකුලන්න ඕන බව හැබැයි හැමදාම හකුලගෙන ඉන්න බෑ. ඒ ආර්ථිකය ප්‍රසාරණය කරන්න ඕන, එක්ස්පෑන්ඩ් කරන්න ඕන. අන්න ඒකට තමයි අනුර කුමාර ජනාධිපති සහෝදරයා අද මේ මහා දැවැන්ත අයවැයක් තුලින් බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකය ප්‍රසාරණය කරන්න. දැන් ඒක කරන්න පුළුවන්. සංචාරක එනවා, සංචාරක ආදායම් වැඩි වෙනවා, විදේශීය ප්‍රේෂණ එනවා, ඒක වැඩි වෙනවා. විදේශීය ප්‍රේෂණ අපේ ගරු මන්ත්‍රීතුමාලා ඉන්නවා. නම කිව්වොත් නැගිටින්න හින්දා මම කියන්නම් ආර්ථික ඔස්තාද්ලා ඉන්නවා. එතකොට කවුරුත් දන්නව දැන් මේ කියන්න ඕනේ නැහැ නම. ආර්ථික ඔස්තාද්ලා ඉන්නවා. ඔය ඔස්තාද්ලා කිව්වා අපි නැත්තම් මේක හදන්න බෑ. අපිට තමයි ජාත්‍යන්තරය තියෙන්නේ. අපිට තමයි ජාත්‍යන්තරය තියෙන්නේ. ඔය ජාත්‍යන්තරයෙන් බලන්න 1978 ඉඳලා 2020 වෙනකොට අවුරුදු 40කට වැඩි කාලයක් යනකොට foreign direct investment ලංකාවට ඇවිල්ලා තියෙන ඩොලර් බිලියන 22යි. අවුරුදු 40කට ලංකාවට අපි ජාත්‍යන්තරය දන්නවලු, අපි ආර්ථික ඔස්තාද්දලු, අපේ ක්‍රමවේදය තමයිලු හරි, වහලා බැරිලු, ඇරලා තියෙන්න ඕනලු. ඔය ඔක්කොම කරලා ඔය ආර්ථික ඔස්තාද්දලා අවුරුදු 40ක් යනකොට ලංකාවට foreign direct investment ආවේ ඩොලර් මිලියන 40යි. වියට්නාමයට ගිය අවුරුද්ද ගියා ඩොලර් මිලියන 22යි. ගිය අවුරුද්ද ගියා වියට්නාමයට ඩොලර් මිලියන 23ක්. ලංකාවට එන්නේ foreign direct investment 0.6යි. 0.7යි. 0.8යි. හැබැයි ඊපට දාන්න කුමාර සහෝදරයගේ චීනේ එක විට ලංකාවට දුන්නා ඩොලර් බිලියන 3.7ක්. ඩොලර් බිලියන 3.7ක්. ඔය එක ව්‍යාපෘතියකට ඔය උස්තාද්ලා අවුරුදු 5ක් 6ක් ගත්ත මුදල එක ව්‍යාපෘතියකට හම්බුණා. ඒක මුදල හම්බුණා. ඒ නිසා දැන් ආර්ථිකයේ යම් ප්‍රසාරණයක් කරන්න ඕන. ඒක අත මිනිසුන්ගේ අතට සල්ලි එන්න හම්බෙන්න ඕන. ඒ නිසා තමයි අද කොළඹ මන්දිරයේ ඉඳලා අහිංසක වත්තේ ඉන්න අපේ සහෝදරයා දක්වා පැල්පත දක්වා හැම තැනටම මුදල් බෙදලා යන ආකාරයකට මේක හැදුවේ. ආර්ථිකයට මිනිස්සු සම්බන්ධ කරගන්න ඕන වගේම ඒ ආර්ථිකයේ මුදල් හැමතැනටම ගලා යන්න හදන්න ඕන. ඒ නිසා දැන් මේ මුදල් ගලාගෙන යනවා. ඒ ගලාගෙන යනකොට මොකද වෙන්නේ? අද සංචාරක ව්‍යාපාර සල්ලි හම්බෙනකොට, පඩි වැඩි වෙනකොට මේ පඩි ටික ගිහිල්ලා අපේ මුලාසනාරුවට මන්ත්‍රීතුමා මේක ගෙදර තියාගෙන ඉන්නේ නැහැ. මේ පඩි ටික ගෙනහිල්ලා වොෂ්රූම් එකක් හදාගන්න හදනවා. තාපේ පේන් කරගන්න හදනවා. එහෙම නැත්නම් පොඩි කඩකාමර කෑල්ලක් හදනවා. පොඩි කඩකාමර කෑල්ලක් හැදුවොත් මොකද වෙන්නේ? අන්න එතකොට වැලි ඕන. වැලි කොට දාන මාළේ බිස්නස් එක හැදෙනවා. අන්න එතකොට ගල් ඕන. ගල් කොට මාළේට බිස්නස් එක හැදෙනවා. අන්න එතකොට සිමෙන්ති ඕන. හાર્ඩ්වෙයාර් එකේ සිමෙන්ති ටික විකිනෙනවා. ගත්ත සිමෙන්ති ටික ගෙනියන්න ඕන. හන්දින්න මල්ලියට හැර එක හැදෙනවා. එහෙමයි මේ සල්ලි ගලාගෙන යන්නේ. හැම දිනාටම ඉහළ සිට පහළ දක්වා උඩට දැම්මට පස්සේ මුදල් ටික පහළට යනවා. එහෙම තමයි තියෙන්නේ. ඒ නිසා දැන් මේ මුදල් ටික රට පුරා ගලාගෙන යනකොට හැම කෙනාගේම අතට සල්ලි හම්බ වෙනවා. හැම ව්‍යාපාරයක්ම සරු වෙනවා. එහෙම තමයි අපිට ආර්ථිකය හදාගන්න ඕනේ. ඒ නිසා තමයි මේ වගේ දැවැන්තම වෙනසක් ඇත්තටම කරන්න මෙදිහත් උනේ. ඒ විතරක් නෙමෙයි. දැන් අපිට විපක්ෂය කියනවා එයාලගෙන් උපදෙස් ගන්න ඕනලු. අමාර කට්ටියක් මේ උපදෙස් දෙන්නේ. 2015 මේ ඔස්තාද්ලා ටික ඔක්කොම ආවා. ඔය ඉන්න ඔක්කොම හිටියා 2015. 2015 ආර්ථික වර්ධන වේගය 105යි. 2016